ඉතින් ගයිස් අද මගේ YouTube channel එක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලට ඉතින් කිව්වා මගේ ටැංකිය හදන වීඩියෝ මම දානවා කියලා. ඉතින් මම ඔයාලට අද පෙන්වන්න යන්නේ මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මගේ ටැංකිය හදන එක වීඩියෝ එකක් ගේන්න බැරුණා. ඉතින් මම ඔයාලට ඒ ටැංකිය සර්ච් ටිකේ ටික කියලා ඒ ටැංකිය හදන විදිය කියලා ඊට පස්සේ ටැංකිය පාල් කරගන්නේ වතුර දාලා කොච්චර දවස් පාල් කරගන්න ඕනද කියලා ඊපස්සේ ඒක සෙටප් කරන විදිය මාළු දාන විදිය ඔක්කොම ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් guys. ඉතින් guys අපි යන් ඉතින් ටැංකිය බලන්න. ඉතින් මගේ channel එකට එකතු වෙච්ච ඔයාලා ඉතින් channel එක subscribe කරලා ඊට පහලින් තියෙන බෙල් අකුණත් click කරන්න. ඉතින් අපි යමු වීඩියෝ. ඉතින් guys ඔයාලා බලන්න ඉතින් මේ ටැංකිය ඉතින් ඔයාලට මට ගේන්න නම් බැරුණා මම මේකට වතුරක් පුරවා ගත්තා. ඉතින් අද උදේ තමයි වතුර පුරවා ගත්තේ. ඉතින් අද උදේ වතුර පුරවගෙන ඊට පස්සේ කනේ ඩීස් ටික බැලුවා. ඊට පස්සේ චෝට ලීක් එකක් තිබ්බා. ඉතින් ඒක මම මෙතන පොඩි වැඩියෙන් පොඩ්ඩක් ගංගාන තියෙනවා. අන්නේ ලීක් එක නිසා ඒක ගත්තා. මොකද එතන පොඩ්ඩක් අර මේ අපි ටැංකිය හදන්න ගියා පස්සේ ටැංකිය පොඩ ඇල වෙලා. එතකොට ඇල වෙලා නිසා මේ වතුර චුට්ටි චුට්ටි ලීක් වෙන ගත්තා යටින්. යටින් ලීක් වෙන අරගෙන දැන් උඩ කියන්නේ උඩ ඉඳලා යට ලීක් වෙන ගත්තා. ඊට පස්සේ මම මෙතනින් වහගත්තා. මෙතනින් වහගෙන නැවතුනේ නෑ යටට ආවා. ඊපස්සේ යටට ඊට පස්සේ මෙතන ගාවට පස්සේ තමයි ගයිස් නැවතුනේ ඒක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ටැංකිය ඉතින් මං අර කලින් ලයිට් එක අන්තිම ලයිට් එකක් දාගෙන ඊට පස්සේ පොඩි මේ ෆිල්ටර් එකක් දාගෙන තියෙනවා. ඉතින් මේ ෆිල්ටර් එක නම් පොඩි එකක් මෙහෙම තියෙන ඉතින් මේක නම් මේ දැනට දාගත්තේ අර පොඩ්ඩක් සයිකල් යනවා වගේ. දැන් මේ ටැංකියට නම් එන්නේ මේ ෆිල්ටර් එක නෙවෙයි. මේ ෆිල්ටර් එක නම් නෙවෙයි එන්නේ අර මම ඔයාලට මේ වීඩියෝ ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් දාන ෆිල්ටර් එක අර මට ඒක නම් මතක නැහැ guys. ඉතින් ඒ ෆිල්ටර් එක තමයි දාන්නේ අර ඉස්සර ලොකු ඔක්සිජන් පාරක් වෙන. මොකද මට දැන් ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාන්නත් මේකට මේ එකක් නෑ. මොකද ස්පොන්ජ් ෆිල්ටර් එකක් දැම්මොත් අනිවාර්යෙන් මේකට මදි. ස්පොන්ජ් ෆිල්ටර් මේ ඔක්කොම යට තියෙන ගොඩක් අදින්නේ නැහැනේ. ස්පොන්ජ් ෆිල්ටර් එක මෙතන ඔක්සිජන් දෙනවා ලොකු ඒ ගොඩක් ඇදලා ගන්න නැහැනේ. ඉතින් ඒක නම් මදි කොහොමද මේක නම් කොහොමද මදි. මේ ෆිල්ටර් නේ කොහොමද ඔයාලට ඉතින් දාන මාළු ගැන කතා කරොත් එහෙනම් මේකට මම දාන මාළු ගැන තාම තීරණයක් කරන්න නැහැ guys. ඉතින් ඔයාලට දාන මාළු ගැන ඉතින් මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. දාන මාළු ගැන කිව්වොත් එහෙනම් දැන් දවස් 7ක් පළ කරනවත් තියෙන්න බෑ. පළ කරලා ඉවරලා ආයෙත් වතුර මාරු කරලා ආයෙත් අලුතින් වතුර දාලා ආයෙත් දවසක් විතර තියලා ෆිල්ටර් එක දාලා තමයි කරන්න වෙන්නේ. ඉතින් දාන මාළු ගැන කතා කරොත් මට ඔස්කල දෙන්නෙක් නම් දාන්න හිත තියෙන. ඉතින් ටයිගර් ඔස්කල දෙන්නෙක් හරි නැත්නම් මේ අර මේ තැඹිලි පාට ඔස්කල දෙන්නෙක් හරි දාන්න අයිඩියා ගන්න තියෙනවා. අපි ඉතින් බලමු. මට දැන් අපිට දාන මාළු ගැන කතා කරොත් මට ඔස්ක හරි නැත්නම් ජෑම්ගුරාම් පැටව දෙන්නෙකුයි ඊට පස්සේ සැම්පල් ගන්න දාන්න තියෙන්නේ නැහැ. මොකද දැන් මගේ අර පොඩිම සැම්පල් ටික ඔයාලා කලින් වීඩියෝ එක දැක්කනම් ඒක බලන්න. ඉතින් ඒකේ ඉන්න මගේ පොඩිම සැම්පල් ටික ඉතින් ආ ටික දාලාත් මට මාර කරදරයක් තියෙන්නේ. පොඩි උන් ටිකක් පට්ටට දරා ගන්න. ඉතින් සමහරක් විට්ට මේකට එකතු වෙන්න පුළුවන් ඒ කට්ටිය. බලමු ඉතින් මේකට දානද නැති කියලා බලමු. ඉතින් ඒ කට්ටිය ටික හරි නැත්නම් ඉතින් ලස්සන මේ සික්ලිඩ් වර්ගයක් දාන්න කට්ටිය යනවා. ඉතින් අපි ඒකත් බලමු guys. ඔයාලට ඉතින් මේ ටැංකිය නම් දිග අඟල් 20 උස 18 නෑ දිග 20 උස 18 පළල අඟල් 16ක් විතර. ඉතින් මම මේ සයිස් එක තමයි ඉතින් ඇතුවේ ඒක අනුව තියලා. ඉතින් දැන්ට නම් මෙහෙම තමයි තියෙනවා. ඔයාලට මම පාවිච්චි කරපු ගම් එක ආයෙත් පෙන්නුවොත් මම කලින් වලට පෙන්නුවා මතකයි. මෙන්න මේක තමයි පාවිච්චි කරේ. මේක නම් දැන් මම වෙලා මෙන්න මේ සිලිකන් එක තමයි පාවිච්චි කරේ. ඉතින් ඒක අවුලන්නේ මට දැන් මේකේ හරියට මට ගෑවුනෙත් නැත්තේ මං අරක පාවිච්චි කරන නිසා. මට ලොකු සිලිකන් එකක් පාවිච්චි කරන තරම් මේකක් තිබ්බේ නැහැ. මොකද මම මංගාව මේන් දෙකක් තිබ්බා. ලොකු එකක් පාවිච්චි කරන තරම් මේ ඒ කියන්නේ එච්චර අවස්ථාවක් තිබුණේ නැහැ. ලොකු එකක් පාවිච්චි කරන ගාන්ට තියන් යන්න පුළුවන්. දැන් මේකේ අර තියන් යන්න බැරි වුණේ මේ දැන් මෙතනින් තියන් යනකොට උඩට යනකොට අර එක කියන්නේ දැන් මේ ගෑව කියලා හිතක ඉස්සෙල්ලා ඊපස්සේ ආයෙත් මේ හතරම කියන්නේ
මේකයි කෑවේ කියමුකෝ. මේකත් කෑවා. ඊට පස්සේ මේ දෙක මේ ටික ගන්න යනකොට මේ ආයෙත් ඒ ගම් එක අර තද වෙනවා. ඒ කියන්නේ ගම් එක අමාරුයිනේ. අන්තිම ටික දාන්න අමාරුයිනේ. ඉතින් මම එහෙම අමාරුවෙන් තමයි, ඒ කියන්නේ පොඩ්ඩ අමාරුවෙන් තමයි කරේ. මුල් ටික නවලන්නේ නැහැ. අන්තිම ටිකට යනවා පොඩ්ඩ අමාරුයි. ඉතින් ඒක නිසා පොඩ්ඩ තමයි තියන් ගියේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති අතනින්වත් ලීක් උනේ. වෙන මොකක්වත් ලීක් කියන්න තිබුණේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඉතින් ලස්සනයි. දැන් මේ මොනවද මේ දැන් මේව නම් බෙදලා තියෙන්නේ අර මේ අර වතුර බුබුලු නම් බෙදලා තියෙන්නේ. ඉතින් අර ඔයාලා දන්නවා ඉතින් සිලිකන් වල තියෙන මේ සිලිකන් වල තියෙන නිකන් විසක් වගේ එක. මේ කියන්නේ තමයි මේ වල තියෙන දැන් පේන බුබුලු එක දෙක උඩටත් එනවා. ඒ අර ඒකේ දැන් පල් වෙනවා කියන්නේ මේකට මොනවද දාන්නේ ඒව මොනවද නැහැ. ඉතින් ඔහම නිකන් දවස් සතියක් විතර තියන්න ඕන. ඉතින් සතියක් විතර තියන්න ඕන. දැන් මම ටැංකිය හදලා ඉවරලත් ඔයාලා පැය 24ක් පැය 48ක් අතර කාලයක් තියන්න ඕන. තියලා තමයි ඉතින් බලා ගන්න වෙන්නේ. ඉතින් මම යටටත් අර කළු පාටක් ගැහුවා. මේ පැත්තටත් ගැහුවා. දැන් ඉතින් මෙහෙම බලද්දි එහෙම පාට ලස්සනක් තියෙනවා. පාට ලුක් එක. ඉතින් ආට ඉතින් මේ ටැංකිය ගැන මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් තව දවස් 7ක් පල් කරලා තියලා ආයෙත් මේ වීඩියෝ එක මම ඔයාලට එහෙම ගේන්නම්. මේ වීඩියෝ එකෙන්ම ගේන්නම්. ඉතින් ඔයාලට අදට නම් මේක ගැන තියන්නේ ඉතින් මෙච්චරයි. මම ඔයාලට කලින් වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න ඔය channel එක. ඔයාලට ඉතින් මෙච්චරයි මේක ගැන. ඔයාලට දැන් මෙහෙම පෙන්නුවොත් එහෙමනම් පාට ගතිය ඉතින් කඩවලට හදන ටැංකිය නෙවෙයි. අපි හදන මේ ටැංකියදී අපින් බලන් ඉදි පට්ට මේකක් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක නම් අද උදේ පිරෙව්වේ මේ ටික. දැන් ඒ ටිකේ ගොඩක් මේ වැදිලා නැත්තේ අද මේ උදේ පුරවපු නිසා. ආයි දවල් පිරෙව්වේ මේ ටික. එහෙම තමයි. ඉතින් දැන් මේ ටිකේ ගොඩක් මැදලා තියෙන්නේ. ඒ ටික නම් කලින් පල්ලුන්නේ නැති නිසා. මේ තියෙන වෙන මෙතනින් උඩට තමයි, මෙතනින් තමයි උදේ පිරෙව්වේ. මෙතනින් උඩට දවල් පිරෙව්වේ. එහෙම තමයි අර පේනවා. ඉතින් දෙක එහෙම උඩට යනවා. ඉදිර මේ බබුලු වතුර බබුලු එහෙනම් දැන් මෙච්චරයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඉතින් මම දැන් ඔයාලගේ ටැංකියේ ලීක් එකක් එහෙම ආවොත් එහෙම ඒ ලීක් එක ඔයාලට මඩ දැන් මේවා ටැංකිය නම් මම නම් කරේ අර කිව්වොත් එහෙම මම හෝස් එක දාලා පුරව හිටියේ. ඒතකොට තමයි අතන චුට්ට බින්දුව ලීක් වෙනවා දෙක්කේ මම එහෙම හෝස් එක අර පැත්තෙන් ගිහලා ගැලවුවා ගමන් ඒක වතුරට දාලා තියෙනවනම් ඒ හෝස් එකෙන් ආයෙත් අර පැත්තෙන් වතුර යනවා. ඒක ඔෆ් කරලා බටෙන් ගැලවුවට පස්සේ පිර කියන්නේ ඔයාලා පිර වෙද්දිම ආයෙත් කෙලින්ම ගිහලා ටග්ගල ඔෆ් කරලා බට ගලවනවා. එතකොට ඒ පැත්තෙන් වතුර යනවා. එහෙම කරලා ආයෙත් ඉතින් මේ ගානට නෙමෙයි මීටත් වැඩි යටට මේව කරලා මේ ගානට විතර මේව කරලා ඊට පස්සේ තමයි අතරින් ගෑවේ. අතරින් ඒ ඔඩින් තු ගෑවේ. ඉතින් ගෑවාට පස්සේ ඉතින් ආද්ද මම පුරවල බලනකොට හරි. එහෙම තමයි. මං කලින් දැන් මේකේ කලින් මේන් කපලා ඉතින් ඔයාලට පේනවා. ඉතින් පොඩ්ඩක් පේන එක හදන්න ඕන. පේනවා ඉතින්. අර පොඩ්ඩ උඩින් ගෑවා. මොකද මේ ටැංකිය අර මේ වෙනකොට හෙල්ලිලා තියෙනවා. මම යක් කියන කරේ අම්මා අක්ක පොඩ්ඩක් අල්ලගෙනකොට එහෙම හෙවුණා ඇති. ඉතින් එහෙම තමයි තියෙන්නේ. මේ පේනවා ඉතින් බුබුලු තියෙනවා. වතුර බුබුලු. පට්ට සැරක් තියෙන්නේ. අනිවාර්යෙන් දවස් 7ක්වත් තියන්න ඕන. දවස් 7ක් සති 2ක්වත් තියන්න ඕන නේද සයිකල් එන්න. නැත්තම් නම් ගන්න එපා. පේනවනේ කොච්චර මේකක් තියෙන එක. අලුතින් හදපු ටැංකිය යන කවදාවත් ගන්න එපා. අනිවාර්යෙන් මාළුවෙක් දැම්ම ගමන් මැරෙනවා. දවස් 7ක් තියලා එකට සාරි කප්පි දෙන්නෙක් විතර දාලා පස්සේ අලුතින් ඔයාලා දානවා නම් මේ ෆිල්ටර් එකකුත් දාලා ඒ මාළු දෙන්නත් දවසක් වගේ තියලා මැරුන්නේ නැත්තම් ඔයාලගේ මාළු ටික හදා ගන්න පුළුවන්. ඉතින් මට මේකට වැලි දා ගන්න නම් තීරණයක් නැහැ. මොකද ඔස්කර එහෙම චරය කරන වැඩි. දැන් කොට කැලලා නම් දා ගන්න මේකක් තියෙනවා. වැලි දැම්මොත් එහෙම වෙන්නේ. දැන් ඔස්කර ජරය ගන්නකොට ඕකේ මේ වැලි වලට ආයෙත් ගන්න බැරි සීන් එකක් තියෙනවනේ. ඉතින් මං ගාව එන් එහෙකුත් තියෙනවා. ඒ වුණාට දැන් දවසින් දවස වගේ උඩ අදින්න එපා වැලි වලින්. ඒක නිසා මම ඉතින් දාගන්නේ නැහැ. මොකද වැඩි වල
අස් කරන්න ගියාමත් ඒක මානවාදයක්. වැඩි මේව කරන්න ගියාට පස්සේ ඒවට දැන් නම් ටැංකිය මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔයාලට ඉතින් දැන් මෙච්චර දේවල් කියන්න තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අනිත් දේවල් ටික. මාළු දැන් අද ඉඳන්ම මාළු දාන එකටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔයාලට මේක දෙවෙනි කොටස ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්නම්. මොකද මේ මගේ අර ඩේට් ප්‍රශ්නයක් නිසා මේකේ මට පළවෙනි වීඩියෝ එකෙන් දාගන්න බැරුණා. මොකද මේක දිග වීඩියෝ එකක් නිසා. ඉතින් මේකේ මම ඊට පහලින් අනිත් වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න. ඒකේ මාළු දාන ඔක්කොම තියෙනවා ගයිස්.